ඉතින් සියලු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මෙන්න මේ වීඩියෝ ගැන අපේ website එකද මේ ස්ටිට හොයාගන්න පුළුවන් website එක. මම පළවෙනි description එකේ සහ පළවෙනි comment section එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එක click කරගන්න. click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි registration form එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාලට තියෙන ඔයගොල්ලෝ email address එක password එක set කරලා sign up එක වෙන්න. ඉතින් ඔයාලට sign up කරලා ඉන්න නිසා account එකට දැන් sign in වෙන්න. ඉතින් හරි account එකට sign in වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි website එකේ interface එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන මේ කියන tab එක click කරගන්නවා. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මං ගාව දැන්ට 33.80ක් තියෙනවා. ඉතින් මේක register වෙන හැමෝටම 30ක් වගේ දෙනවා. ඉතින් මම already මේකට 3.8ක් වගේ මේකට දාලා තියෙන්නේ. මම ඉස්සරහදී මේක කොහොමද ගන්න හොයාගන්න ඕන කියන්න ඊට කලින් කොහොමද දාගන්න ඕන කියන එක කියන්න. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ පළවෙනි tab එක මෙන්න click කරගන්න. ඉතින් click කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතෙස් කීපයක්ම තියෙනවා මේගොල්ලන්ගේ දාන විදිය. ඉතින් මම නම් මෙතනින් දෙවෙනි මෙතෙට් එක දෙනවා. ඉතින් TRC20 USDT එක. ඉතින් මේක අරත් අපිට දාන්න පුළුවන්. ඉතින් මේක දානවනම් මිනිමම් තියෙන්නේ 3.8 ඉඳලා දානවනම් මෙතන ඇඩ්‍රස් එකක් තියෙන ඇඩ්‍රස් එක මම copy කරගන්නවා. copy කරපු ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට මගේ wallet එකට ගිහිල්ලා මෙතන මම paste කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ටික ඔයාලා දන්නවා. ඉතින් TRC20 මෙන්න මේක දෙන්න. ඊට පස්සේ දානවනම් ගාන මෙතන enter කරලා ඔයාලට send කරගන්න තියෙන්නේ. successfully send වුණාට පස්සේ ඔයාලට website එකට back කරලා complete කියන tab එක click කරගන්න. විනාඩි 3කින් මගේ add වෙයි. හරි මම මෙතනින් back වෙන්න. ඉතින් back වුණාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් level කියන මෙන්න මේ tab එක තියෙන click කරගන්න. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලෝ levels කීපයක්ම තියෙනවා. පළවෙනි එක අපිට බලා ගන්න පුළුවන් AP1 එක. ඉතින් මේකට ඔයාලට තියෙන 3.8ක් වගේ දෙන්න ඔයාලට දවස් ගන්න 1.52 ගන්න අරගන්න පුළුවන්. මම නම් currently මෙන්න මේ AP1 එක තමයි ඉන්නේ. ඉතින් ওই දෙවෙනි එක අපිට බලා ගන්න පුළුවන් මේක. ඉතින් මේකට ඔයාලට 9.8ක් වගේ දෙන්න ඔයාලට දවස් ගන්න 3.92 ගන්න අරගන්න පුළුවන්. මෙතන මම scroll down කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් level 12 වෙනකන් තියෙන මේගොල්ලෝගේ level. ඉතින් මම නම් ඕල්ට කියන level 1 and 2 ක විතරයි. ඉතින් හරි මේකට ඔයගොල්ලෝ ගණන් කරලා අප්ඩේට් කරාට පස්සේ දවස් ගානේ කොහොමද අරගන්න ඕනේ කියන්න. ඉතින් මෙන්න මේ දෙවෙනි tab එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් process එක අපිට මෙන්න මේ process එක අපිට task එකක් දීලා තියෙන task එක මෙන්න මේ විදිහට complete කියන tab එක ක්ලික් කරලා complete කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට loading වෙයි. loading වෙලා ඉවර වෙච්ච ගමන් බලා ගන්න පුළුවන් completed කියලා ආවා successfully. ඊළඟ දවසේ countdown එක ඉවර වෙච්ච ගමන් තමයි ඊළඟ දවසේ task එක complete කරගන්න තියෙන්නේ. හරි මම මෙතනින් back වෙන්න. ඉතින් back වුණාට පස්සේ බලා ගන්න පුළුවන් 1.54ක් මෙන්න මේ විදිහට add වෙලා තියෙනවා. ඉතින් මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්න. ඊට ගන්න මම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට team කියන tab එකක් තියෙනවා ඒක click කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ link එකක් තියෙනවා link එක copy කරලා ඔයාලගේ යාළුවෝ share කරන්න. ඔයාලගේ යාළුවෝ join වුණා නම් මේගොල්ලෝ level 3 වගේ benefit එකක් දෙනවා. හරි මම මෙතනින් back වෙන්න. ඉතින් back වුණාට පස්සේ මෙන්න මේ tab එකක් තියෙනවා ඒක click කරගන්නවා. ඉතින් click කරගත්තට පස්සේ මෙන්න මේ දෙවෙනි tab එක click කරගන්නවා. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලෝ Telegram group එකක් තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේකෙන් join වෙන්න. ඉතින් බලා ගන්න පුළුවන් 20% 5000ක් වගේ members මේකේ ඉන්නවා. ඉතින් මේක වලට වැඩි විස්තර මේ website එක හරහා දැනගන්න පුළුවන්. ඉතින් හරි මම මෙතන back වෙන්න. ඉතින් back වුණාට පස්සේ මම වීඩියෝ අන්තිමේදී කිව්වා ඔයගොල්ලන්ට අරන් පෙන්නන්න කිව්ව ගාන. ඉතින් ගන්නවනේ මෙන්න මේ දෙවෙනි tab එක second tab එක click කරගන්නවා. ඉතින් click කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන කීපයක් තියෙනවා ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. මම නම් BP20 USDT එකම තියාගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 1.52ක් මෙන්න මේක මේ ටික අපිට fill කරගන්න තියෙන මුලින්ම 1.52ක් කියලා enter කරගමු. ඊට පස්සේ අපේ address එක enter කරමු BP20. ඊට පස්සේ අපේ password එක enter කරගමු. enter කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් confirm එක දුන්නා. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට success කියලා ආවා. ඉතින් back වුණාට පස්සේ බලා ගන්න පුළුවන් 1.52ක් මෙතන අයින් වෙලා තියෙනවා. මම ගිහිල්ලා බලන්න ආවද කියලා. ඉතින් හරි ආවට පස්සේ බලා ගන්න පුළුවන් වලට 1.52ක් successful වෙවිලා තියෙනවා. date එක time එක බලා ගන්න පුළුවන්. ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලවට ස්තුතියි.